ප්ලාස්ටික් කෑල්ලකට ඔයාගේ පිරිමිකම පරාදද? පිරිමි ඊගෝ එක කුඩු වෙන. හැබැයි කාමරය ඇතුලේ කෙල්ලෝ හංගගෙන ඉන්න ලොකුම රහස. පොඩ්ඩක් මේ වගේ වෙලාවක් ගැන හිතන්නකෝ. ඔයාගේ බිරිඳගේ හරි පෙම්වතියගේ හරි කබඩ් එක අස්සේ නැත්තම් බෑග් එකේ යටම හැංගුව ටෝයි එකක්, වයිබ්‍රේටර් එකක්, ඩිල්ඩෝ එකක් වගේ එකක් ඔයාට හදිස්සියව තහු වෙනවා. ඒ වෙලාවට ඔයාට දැනෙන හැඟීම මොකක්ද? කේන්තියක්, ලැජ්ජාවක්, ඊටත් වඩා පට්ටම ලොකු හීනමානයක් නේද? ඇයි දෙයියනි මෙයාට මාව මදිද? මට බැරි දේවල් මේ ප්ලාස්ටික් කෑල්ලට කරන්න පුරුවන්ද? මම ඇඳේදී ෆේල්ද? කියලා පිරිමියෙක්ගේ ආත්මාභිමානය සහ ඊගෝ එක එතනදිම කුඩුපට්ටම් වෙලා යනවා. ගොඩක් පිරිමි මේ වෙලාවට කරන්නේ ගෑනිට බනින එක. නැත්තම් ඒක විසි කරලා දාන එක. හැබැයි කොල්ලනේ තරහ ගන්න කලින් මේ ඇත්ත කතාව අහන්න. ඔයාගේ කෙල්ල මේකට මේ තරම් ආස ඔයාගේ තියෙන අඩුවක් නිසා නෙවෙයි. කෙල්ලෙක් ඇයි තමන්ගේ පිරිමියා ළඟ ඉද්දෙත් මේ වගේ දේවල් වලට ඇබ්බැහි වෙන්නේ? මේක පිටිපස්සේ තියෙන මනෝවිද්‍යාත්මක ඇත්ත මේකයි. 1. එයාව සතුටු කරන බරෙන් නිදහස් වීම. ඔයා දන්නවද ඇඳේදී පිරිමියෙක් එක්ක ඉද්දි ගෑණියෙක්ගේ මොලේ ඇතුලේ ප්‍රශ්න 1000ක් වැඩ කරනවා කියලා. මෙයාට දැන් මහන්සියදිද? මට යන්න පරක්කු වුණොත් මෙයාට එපා වෙයිද? මගේ ඇඟ කැතට පේනවද? වගේ දේවල් හිත අනිත් කෙනාව සතුටු කරන්න try කරද්දි කෙල්ලෙක්ට 100% නිදහස් වෙන්න අමාරුයි. performance anxiety. හැබැයි තනි වෙලා අර උපකරණයක් පාවිච්චි කරද්දි ඇයට ඒ කිසිම මානසික බරක් නැහැ. Tamanට ඕනේ විදිහට ඕනේ තරම් වෙලා අරගෙන කිසිම කෙනෙක්ව සතුටු කරන්නේ නැතුව 100%ක්ම ස්වార్థකාමී වෙලා Tamanව විතරක් සතුටු කරගන්න ඇයට පුරුවන්. ඒක පට්ටම මානසික නිදහසක්. 2. අංගලෙන් අංගලට දන්න ෂුවර් එක. ගෑනු ශරීරය කියන්නේ පට්ටම සංකීර්ණ දෙයක්. විද්‍යාවට අනුව 70කට වඩා ගෑනුන්ට උපරිම සතුටට යන්න අනිවාර්යෙන්ම බාහිර උත්තේජනයක් ක්ලිටෝරල් ස්ටිමියුලේෂන් එකක් අවශ්‍යයි. පිරිමියෙක් කොච්චර ආදරේ වුණත් සමහර වෙලාවට එකම වේගෙන් හරියටම තැනට මහන්සි වෙන්නේ නැතුව දිගටම ඒ උත්තේජනය දෙන්න මිනිසුන්ට අමාරුයි. හැබැයි මේ උපකරණ හදලා තියෙන්නේම ඒ ජීව විද්‍යාත්මක අවශ්‍යතාවය ඉටු කරන්න. ඒක හරියට අනිවාර්යෙන්ම සතුටට පත්වෙනවා කියන ගැරන්ටි එකක් වගේ. 3. පිරිමියෙක්ව කවදාවත් ප්ලාස්ටික් කෑල්ලකින් රීප්ලේස් කරන්න බෑ. මෙන්න මේකයි කොල්ලෝ තේරම් ගන්න ඕන ලොකුම සහ ලස්සනම ඇත්ත. යන්ත්‍රයකට පුළුවන් ඇඟට කායික සතුටක් දෙන්න විතරයි. හැබැයි ඔයාගේ උණුසුම, ඒ බෙල් අස්සට වැටෙන හුස්ම සද්දේ, ඇස් දෙට දිහා ආදරෙන් බලන විදිහ සහ Tamanගේ ආධිපත්‍ය පාවිච්චි කරලා කෙල්ලෙක්ව ඇඳට තද කරගන්න විදිහ මේ ලෝකෙ කිසිම බැටරියකින් දුවන උපකරණයකට දෙන්න බෑ. කෙල්ලෙක් හොයන්නේ ඒ ආත්මීය බැඳීම. රබර් කෑලි කීපයක් තිබ්බත් ඇයට ඒකෙන් ආදවේ දෙනෙන්නේ නැහැ. ඒ නිසා කොල්ලනේ ඔයාගේ කෙල්ල ගාව මේ වගේ දෙයක් දැක්කොත් ආයේ කවදාවත් තරහ ගන්න එපා. හීනමානයක් ඇති කරගන්නත් එපා. ඊළඟ දවසේ ඇඳේදී ඔයාම ඒක අරගෙන එයා වෙනුවෙන් පාවිච්චි කරන්න. පිරිමියෙක් Tamanගේ ඊගෝ එකට වඩා Tamanගේ කෙල්ලගේ සතුට ගැන හිතනවා කියලා දකිද්දි ඒ කෙල්ලට ඔයා ගැන දැනෙන ගෞරවය සහ ආදරය 10 ගුණයකින් වැඩි වෙනවා සුවර්. GFLනි මේක නේද හැමෝම හංගගෙන ඉන්න ඇත්තම කතාව. අද කොල්ලොන්ට මේ ගැන තේරුම් කරන්න කිසිම ලැජ්ජාවක් නැතුව පල්ලෙහායින් කමෙන්ට් කරගෙන යන්න.